සුබ දවසක් වේවා. මම කලින් සඳහන් කර මගේ දෙවෙනි ලුවැඩ සංග්‍රහ සම්බන්ධ දෙවෙනි වීඩියෝවේදී මම කිව්වා සංස්කරණ පිළිබඳ ලුවැඩ සංග්‍රහයේ සංස්කරණ පිළිබඳ යම් කරුණු කීපයක් ඔබලට ඉදිරිපත් කරනවා කියලා. අන්න ඒ කරුණු ටික යම් ප්‍රමාණයක අද විනාඩි 10ක වගේ ප්‍රමාණයක මම ඒ කරුණු ටික කියන්න බලාපොරොත්තු වෙනවා. ලුවැඩ සංග්‍රහයේ සංස්කරණ පිළිබඳ තමයි සාකච්ඡා කරන්නේ. 1866 ලුවැඩ සංග්‍රහ සංස්කරණයක් දක්නට ලැබෙනවා. අපිට සොයා ගන්න පුළුවන්. ජාතික කෞතුකාගාරයේත් මේ පොත තියෙනවා. 1866 මේ පොත සංස්කරණය කරලා තියෙන්නේ ඩොන් කරෝලිස් ද සිල්වා විජේ වික්‍රම කුමාරසිංහ වේදාරච්චි. එතුමා විද්‍යෝති පිරිවෙනේ උගතෙක්. ඒ වගේම හික්කඩු විශ්‍රමංගල හිමියන්ගෙන් අධ්‍යාපනය ලබාගත් විද්වතෙක්. එතුමා 1866 ලුවැඩ සංග්‍රහ සංස්කරණය කරනකොට හිසෝදුපත් බලලා තියෙන්නේ හික්කඩු විශ්‍රමංගල හාමුදුරුවෝ. ඒ වගේම එම පොත සංස්කරණය කිරීමට එතුමාට අවවාද අනුශාසනා ලබා දීලා තියෙන. ඒකට ලංකාවේ හිටිය ඉහළම තාම වටිනා භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් සලකන බුලත්ගම ධම්මාලංකාර ශ්‍රී සුමනතිස්ස ඊශ්වරයන් වහන්සේ තමයි අනුශාසනා ලබා දීලා තියෙන්නේ. මේ ලෝවැඩ සංග්‍රහයේ තියෙන කවි 135ක් පමණයි. මම මුලින්ම මගේ ලෝවැඩ සංග්‍රහ පරිවේෂණ ඉදිරිපත් කිරීමේදී මම කිව්වා ලෝවැඩ සංග්‍රහයේ 18 19 වන සියවසේ හමු වෙන ලෝවැඩ සංග්‍රහ පිටපත් පුස්කොළ පිටපත්වල කවි 135ක් පමණයි දක්නට ලැබෙන්නේ. අන්න එවැනි පොතක් එවැනි පුස්කොළ පිටපතක් බලාගෙන තමයි මේ පොත 135ක් වශයෙන් සංස්කරණය කරලා තියෙන්නේ. අපිට දැක්කොත් එම මට පෙන්ලා දෙන්න පුළුවන් කවි 135 තියෙන්නේ. මේ 135යි. ඊට පස්සේ මෙම සංස්කරණය නැවත 1924 දී කවි 135කින් යුක්තවම නැවත මුද්‍රණය කරලා තියෙනවා. ඒ වගේම 1925 යලි මුද්‍රණය කරලා තියෙනවා. එහිදී පුරාණ පුස්කොළ පොත් වල අඩංගු පුරාණ සන්න දෙකක් පරීක්ෂා කරලා කවි 137කින් යුක්තව මෙම සංස්කරණය සිද්ධ කරලා තියෙනවා. එතකොට කවි 137කින් යුක්තව මෙම සංස්කරණය කරලා තියෙනවා. මට පෙන්වන්න පුළුවන් 1925 දී කරපු සංස්කරණ මුද්‍රණය ලෝවැඩ සංග්‍රහයේ ඩොන් කරෝලිස් සිල්වා විජේ වික්‍රම කුමාරතුංග වේදාරච්චි මහත්මයාගේ සංස්කරණේ ඒ කවි තියෙන්නේ 1925 දී කර මුද්‍රණයේදී තව කවි දෙකක් ඇතුළත් කරලා 137කින් යුක්තව සංස්කරණය කරලා තියෙනවා. එතකොට 135 සංස්කරණය කිරීමේදී වර්තමාන කාලේ බොහෝ දුරට සංස්කරණය කරපු ලෝවැඩ සංග්‍රහවල දක්න ලැබෙන 140න් කවි 5ක් මුල්වීම 135 දී සංස්කරණයේදී දක්න ලැබෙන්නේ. කරදර දස අකුසලයෙන් නොමිදී බුදිනට ගත්බත් පිඩමිස වෙන නැත. අපවන සැප සපයා දෙන සතහට මිල් ලැබමි නොසිතා කිසි උපකරණ වෙස්ස බෝ මුනිදු දැක එකවරක වැන්දි යන කවි 5 දක්න ලැබෙන්නේ මෙම සංස්කරණේ. ඒ වගේම 1925 දී යලි සංස්කරණය කරලා තියෙනවා. තව කවි දෙකකුත් 137ක් දක්වා ලෝවැඩ සංග්‍රහයේ කවි සංඛ්‍යාව වර්ධනය කරමින් වැඩි කරමින් සංස්කරණය කරලා තියෙනවා. එහිදී ලෝවැඩ සංග්‍රහවට යලි කවි දෙකක් එකතු වෙනවා. මිල් ලැබමි නොසිතා කිසි උපකරණ වෙස්ස බෝ මුනිදු දැක එකවරක වැන්දේ කියන කවි දෙකත් එකතු කරලා 137කින් යුක්තව ලෝවැඩ සංග්‍රහව සංස්කරණය කරලා තියෙනවා. ඊට පස්සේ අපට හමු වෙන වැදගත්ම ලෝවැඩ සංග්‍රහ සංස්කරණයක් තමයි 1866ම කරපු ඉතා පැරණි ලෝවැඩ සංග්‍රහයක්. ඒක සංස්කරණය කරලා තියෙන්නේ ලෝවැඩ සංග්‍රහය කියන නමින් තමයි සංස්කරණය කරලා තියෙන්නේ. මේකේ ලෝවැඩ සංග්‍රහ පමණක් නෙවෙයි තව පොත් තියෙනවා කර්ම විභාගය සහ සංසේපාර්ථ සහිත විමුක්ති සූත්‍රය ඇතුළු ලෝවැඩ සංග්‍රහය කියලා තමයි මේක මුද්‍රණය කරලා තියෙන්නේ. මේ මුද්‍රණය සිද්ධ කරලා තියෙන්නේ පුංචි සිඤ්ඤෝ අප්පුහාමි කියලා විද්වතෙක් සංස්කරණය කරලා තියෙන්නේ. මෙහි භාවාර්ථ නැහැ. කවි 140ක් තියෙනවා. හැබැයි වර්තමානයේ තියෙන කවි 140 නෙමෙයි. මෙහි කවි 4ක් වෙනසක් තියෙනවා. මගේ පරිවේෂණයේදී මම ඉදිරිපත් කරපු ලෝවැඩ සංග්‍රහ කවි අතර තියෙන කවි 4ක් මෙහි තියෙනවා. ඉතා පැරණි ලෝවැඩ සංග්‍රහ පුස්කොළ පොත්වල හමු වෙන ඉන් මෙසසර දුක් හිම් නැත මෙතපොට කියන කවියත් හැම සක්වල හැම නරයින්ගෙන් පෙර කියන කවියත්
බඹලුව උස කෙළලක් සක්වලමා කියන කවියත් කලක් විදින සසගෙහි සැප වලකන කියන කවි හතරක් ඉතාම වටිනා කවි හතරක් මේ ලෝවැඩ සංග්‍රහය 140 අතර අන්තර්ගත වෙනවා. ඒතකොට මේ හතරක් අන්තර්ගත වෙනකොට 40න් තව වර්තමාන කාලේ භාවිතා වෙන ලෝවැඩ සංග්‍රහයේ තියෙන කවි හතරක් මෙහි දක්නට ලැබෙන්නේ. අන්න ඒ කවි හතර තමයි අපමණ සැප සපයා දෙන සතහට මින් ලැබමි නොසිතා කිසි උපකරණ වෙස්සබු මුනිදි දැක එකවරක වැන්දී අසුකොට ගත නොතබති ආධාරය කියන කවි හතර මෙම ලෝවැඩ සංග්‍රහයේ දක්නට ලැබෙන්නේ. ලෝවැඩ සංග්‍රහයේ දක්නට ලැබෙන්නේ. එතකොට ලෝවැඩ සංග්‍රහවට තව ඉතාම වටිනා සංස්කරණයක් තියෙනවා. භාවාර්ථ විතර සහිත ලෝවැඩ සංග්‍රහ සංස්කරණයේ හොරේ තුඩුවේ MAS ප්‍රනාන්දු 1920 දී සිද්ධ සංස්කරණයක්. මෙතන මේ සංස්කරණයේ පිටපතක් ලබා ගත්ත. මෙහි විඤ්ඤාපනය ඊටාම වැදගත්. මේ විඤ්ඤාපනයේදී මේ කවි තියෙන්නේ 139ක් පමණයි මෙම ග්‍රන්ථේ. 139යි. හොරේ තුඩුවේ MAS ප්‍රනාන්දු පාඨශාලාචාර තැන විසින් තමයි සංස්කරණය කරලා තියෙන්නේ. මේ විඤ්ඤාපනයේ ඊටාම වැදගත් කවි තියෙනවා. වැදගත් මේ විඤ්ඤාපනයේදී මෙතුමා සඳහන් කරලා තියෙනවා මෙසේ දැනට පෙනෙන කවි පසක් මුද්‍රිත පොතෙන් ඉවත් කිරීමට සුදුසුව තිබෙන බව දක්වන අතර මේ දක්වා මුද්‍රණයට නොපැමිණි ලෝවැඩ සංග්‍රහවට ඇතුළත් කවි කිහිපයක් අප විසින් සොයා ගන්නා ලද බව ප්‍රකාශයට පත් කරන් ලැබීම අපට මෙන්ම ශාස්ත්‍රාභිවෘද්ධිකාමී අන්‍ය බවතුන්ටද ප්‍රීතිජනක කරුණක් වේමැයි මෙකල බොහෝ සෙයින් භාවිතයට පැමිණ තිබෙන මුද්‍රිත පොත්වල පෙනෙන කව් 139 හැර පහත දක්වන කව් පසද පුරාණ පුස්කොළ පොත් සොයා බැලීමේදී අපට සම්භවිය. ඉන් මෙසසර දුක් හිම් නැත මෙතොපට දැන් කිම පව් රැස්වන කාර්ය කොට තුන්දොර අවසර නොතබා හැම විට පින් රැස් කොට මතු පැමිණෙව් නිවනට බඹලොව උස කෙළ ලක්සක් වලමා අබ ගොඩ කෙරයින් ඇට එකමා තබ තත් සක්වල ගැන එක දෙසමා අබ මිසෙහි සක්වලවල් නොනිමා. හැම සක්වල හැම නරයින්ගෙන් පෙර මෙම සක්වලදී මව්පිය ගුරුවර තම හටනූ එකකුත් නැත මෙසසර එම සිතමින් සිත වෛරය දුරු කර කලක් විඳින සසගෙහි සැප වලකන නොඑක් පවින් මතුවන දුක් නොතකන උදක් තිලෝ ගුරු බණ කන නොවකන ගලක් වැන්න තෙපි සසරෙහි සැරකන අපමණ සැප සාදා දෙන සතහට කුරුපන අවබිය නැවතුම් නිතිකොට බුදුබණ ලෙස පැවතුන් බැරි මෙතොපට ඉසරෙන මිස පිහිටක් නැත සසරට. මේ කව් පසෙන් අපමණ සැප සාදා දෙන සතහට යනාදී කව අපගේ ආචාර තුමන් විසින් මුද්‍රණය කර වූ පොතට යොදන ලදී. ඉතිරි කව් සතරෙන් එකක්වත් මේ දක්වා මුද්‍රිත එකම ලෝවැඩ සංග්‍රහවකවත් නොදක්නා ලැබේ. තවත් කව් ඉහත සඳහන් ස්ථානයන් යෙදූ කල එහි ඇත්ත සම්පූර්ණත්වයේද අන්‍ය කවිවල අත්‍යර්ථයෙන්ම සමානව පද තාවේද ගැන සලකා බැලූ කල මේ කව් ලෝවැඩ සංග්‍රහයෙන් කවි ඇතුළත් විය යුතු බව පෙනීයයි කියලා මෙතුමා සඳහන් කරලා තියෙනවා. මෙහෙම සඳහන් කරාට මෙතුමා මේ ලෝවැඩ සංග්‍රහය 139ක් යුක්තව තමයි 1920 දී සංස්කරණය කරලා තියෙන්නේ. 139ක් පමණයි ලෝවැඩ සංග්‍රහයේ කවි වශයෙන් දක්වලා තියෙන්නේ. ඉතින් ඊටා වටිනා සංස්කරණයක් මෙම MAS ප්‍රනාන්දු පාඨශාලා තැනගේ ලෝවැඩ සංග්‍රහ සංස්කරණේ 1920 සිද්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ අපට හමු වෙනවා 1925 කරපු ලෝවැඩ සංග්‍රහ සංස්කරණයක්. මේ සංස්කරණයේ 1925 ලෝවැඩ සංග්‍රහව කියලා මේ ශාස්ත්‍රාගමදර පඬිවරයෙකු විසින් සංස්කරණය කරන ලදී කියලා තමයි මේ කෙනෙක් නමක් දක්වලා නැහැ. හැබැයි මේක මුද්‍රණය කරලා තියෙන්නේ H.A. පෙරේරා කොළඹ
ಭಾರತೀಯ යන්ත්‍රාලයෙන් තමයි මුද්‍රණය කරලා තියෙන්නේ 1925. මේ ලෝවැඩ සංග්‍රහයේ තියෙන කවි 139ක් පමණයි. අපමණ සැපසාදා දෙන සතහට කියන කවියත් මෙහි දක්න ලැබෙන්නේ. මේ එම ලෝවැඩ සංග්‍රහ 139යි තියෙන්නේ. ඒ වගේම ලෝවැඩ සංග්‍රහව තවත් දක්නට ලැබෙනවා. මොරගල්ලේ සිරි ඥානෝභාස තිස්ස ස්තවිරයන් වහන්සේ. උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන කළුආමෝදර කල්යාණාරාම මහා විහාර වාසීව තමයි වැඩ ඉඳලා තියෙන්නේ. එතුමා උන්වහන්සේ ලෝවැඩ සංග්‍රහයක් සංස්කරණය කරලා තියෙනවා. උන්වහන්සේගේ ලෝවැඩ සංග්‍රහයේ තියෙන කවි 139ක් පමණයි. 139ක් පමණයි. එතකොට වර්තමාන කාලේ අපි ගත්තොත් තව අපට ලෝවැඩ සංග්‍රහයක් අපට හමු වෙන්න පුළුවන්. අපට හමු වෙනවා 1925 දී ටී.ඒ. ධර්මබන්දු මහතා විසින් සංස්කරණය කරන ලද ලෝවැඩ සංග්‍රහව. එතුමත් ලෝවැඩ සංග්‍රහව පද්‍ය 139කින් යුක්තව සංස්කරණය කරලා තියෙන්නේ. පද්‍ය 139 එතුමාගේ ලෝවැඩ සංග්‍රහයේ තියෙන්නේ. එතකොට අපට බොහෝ දුරට උපකල්පනය කරන්න පුළුවන් විද්‍යෝධ පිරිවෙනේ උගන්වපු පඬිත පළොන්නරුවේ විමල ධම්ම ස්තවිරයන් වහන්සේගේ ලෝවැඩ සංග්‍රහව 1934 දී පළොන්නරුවේ විමල ධම්ම හාමුදුරුවෝ ලෝවැඩ සංග්‍රහව සංස්කරණය කළා තියෙනවා. මේ සංස්කරණේ කවි 140ම දක්න ලැබෙන මේ වර්තමාන කාලේ කවි 140ම දක්න ලැබෙනවා එම ලෝවැඩ සංග්‍රහවේ. මේ ලෝවැඩ සංග්‍රහව අනුකරණය කරමින් වර්තමාන කාලේ විද්වතුන් මේ ලෝවැඩ සංග්‍රහව සංස්කරණය කළා තියෙනවා කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්. 140කින් යුක්තව ලෝවැඩ සංග්‍රහයේ පුස්කොළ පොත් පිටපත් බලන්න ගිහිල්ලා නැහැ. වර්තමාන 1934න් පසුව ලෝවැඩ සංග්‍රහව සංස්කරණය කරපු විද්වතුන් විසින් ලෝවැඩ සංග්‍රහවට අදාළ පුස්කොළ මේ බොහෝ පොත් මුල්ම කාලේ නම් පුස්කොළ පොතක් හෝ පිටපත් එකක් හෝ දෙකක් පරිශීලනය කරලා තියෙනවා. ඒත් බොහෝ පුස්කොළ පොත් පරික්ෂා කරලා නැහැ. ඉතින් ඒ හින්දා තමයි මේ ලෝවැඩ සංග්‍රහයේ සම්පූර්ණ ලෝවැඩ සංග්‍රහයේ සැබෑ තත්ත්වය වීදාගම මෛත්‍රී හිමි මහණෙත් පාමුල අධිපති වුණන් පස්සේ ලෝවැඩ සංග්‍රහව යලි සංස්කරණය කළා කියන මතවාදයේ තහවුරු කිරීමට හැකියාවක් ලැබුණේ නැත්තේ. මේ සම්බන්ධව ඉදිරියේදීත් මම පුස්කොළ පොත් පිටපත් ආශ්‍රය කරගමින් වලට මේ වීඩියෝ එකක් ඉදිරියේදී ගෙනෙන්න බලාපොරොත්තු වෙමින් අදට වැඩසටහන අවසන් කරනවා. මගේ දේශනය අවසන් කරනවා. ස්තුතියි හැමෝටම.